තව රෑ වෙද්දි මොන වගේ දේවල් වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. හිතා ගන්න සද්දයක් එමුනේ නෑ සද්දයක් නෙවෙයි උනාට එතන මට සද්දෙට තව සමහර අය දැකලා තියනලු සුදු පාට ඡායාවල් වගේ. මොකද මෙතන මගේ ඉස්සරහා තියෙනවා මේ ළඟදී බලදාපු මිනිහා. බලන්න පේන ඇති මෙතන පාරලා තියෙන මොකක් හරි. හොඳම දේ මෙතනින් මාවල යන්නේ. බලහන් මේ බලහන් මේ යමංකෝ අපි කන්න යන්නේ. මට ගන්න චිකන් කොත්තුවක්. එනවාද මෙයාව? ඒකට අපි අද ගෙනල්ලා තින්නේ හරකින් බීම් ගත්ත ලේ. අපි එක්ස්පෙරිමන්ට් උත් කරලා බලමු. ඉන්නවද? ගත්ත කීරම. මොකක් හරි කෑගානේ. අඩෝ. මේ තියන්නේ කැලේට වෙලගේ සෝන් කොත්. මේ වගේ දිගටම තියෙන අරහෙනම සෝන් කොත්. So, අයිබෝන් වණක්කම් නමස්තේ නමස්කාරම් friends ඔයාලා මේ වෙද්දි දන්නවද මොකද වෙන්නේ කියලා මේ ලොකේෂන් එක හොයාගන්න අපිට සෑහෙන කට්ටක් කන්න වුණා අපි ගියා ගොඩක් ලොකේෂන් බලන්න ඒ හැම ලොකේෂන් එකක්ම හරියට නිකන් පාක් එකක් වගේ හදිසියවත් අපිට මෝහිනී හම්බුණා මෝහිනීගෙත් කරට අත දාගෙන කඩල ගොට්ටක් කන්න හිතෙන තරම් ෆීලිං එකක් එන්නේ දැන් අපි ඉන්නේ රියල් කනත්තක ඉතින් ගමේ අය කියන විදිහට සමහර දවස්වල අමුතු සිදුවීම් සිද්ධ වෙනවා මේක දැන් තනිකර කැලේට ගිහිල්ලා තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ කලින් වල දාපු මිනි තියන තැන් අපි අද රෑ එළි වෙනකන් ඉන්න හිතාගෙන ඉන්නේ මේ කනත්තේ ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා බලන්න අපි ළඟ තියෙනවා රියල් එක්ස්පෙරිමන්ට් අපි ඒවත් කරලා බලමු ඉතින් අද සුපුරුදු පරිදි මම වීඩියෝ එකට කතා කරා අපේ නොෂාන්ටයි දේවින්දටයි ඔයාලා දන්න තඩියට ඒත් තාමත් මේ වෙනකන් තඩිය ආවේ නැහැ නොෂානුත් නැහැ මට හිතෙන්නේ උන් දෙන්න පොල්ල තිබ්බ කියලා අදත් හැබැයි මේ වෙද්දි මාත් එක්ක ඉන්නවා අපේ වීඩියෝ වල හිටපු පර්ණම සමාජිකයෙක් වරෙන් යකෝ උඩහගේ ඉතින් කොහොමද ඒ වගේම මාත් එක්ක අද ඉන්නවා වීඩියෝ බලන ඔයාලා කෙනෙක් යෝ සඳරු ඉෂාන් ඔන්න ප්‍රෙන්ඩ්ස් දැන් වෙලාව හරියටම හවස 5:37යි ඔන්න දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දේවසිරා අපේ තඩියා හරි ප්‍රෙන්ඩ්ස් අපි තාම බලාගෙන ඉන්න අපේ නොෂායනකන් තාම ඌ නෑ මම හිතන්නේ ඌ අද අපිට පොල්ල තිබ්බා කියලා. ඕක එන්නේ නෑ. ඔය කාලකන්ණි බල්ලා එන්නේ නෑ. හරිද? ඕක කරන දෙයක්වත් නෑ. ඕක පොළු පිකාසෝ. ඕකගේ ලා තියෙන ඕක. හරි ප්‍රෙන්ඩ්ස්. ඕ මම අද මෙතන වෙන්නේ අපි රෑ එළි වෙනකන් හිතන් ඉන්නේ මේ කනත්තේ ඉන්න. ඒ වගේම ගමේ අය කියන කතා තමයි මේකේ සමහර දවස්වල නිකන් අద్భుත සිදුවීම් සිද්ධ වෙනවා කියනවා. අපි ඒවා දන්නේ නැහැ ඇත්තද කියලා. ඒක හොයලා බලන්න අපි ගාව අද එදා වගේම එක්ස්පෙරිමන්ට් තියෙනවා. අපි එක්ස්පෙරිමන්ට් උත් කරලා බලමු. ඒ වගේම තමයි තව රෑ වෙද්දි මොන වගේ දේවල් වෙයිද කියලා අපි හිතා ගන්න බෑ. රෑ වෙද්දි බලමු මොකද මෙතන වෙන්නේ කියලා. ඔබට මොනවද කියන්නේ? මොකද කියන්නේ එදා වගේ එදා මේ වගේ අපිට හොල්මම පස්සෙන් එලවලා ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් එච්චරයි ආයේ මතකනේ එදා තව ටික ඉවරයි ඔය කොහොම හරි අපි මේ වෙද්දි ෆුල් ආතල් එකේ චිල් එකේ ඉන්නවා රෑ වෙද්දි මොන වගේ දෙයක් වෙයිද කියලා දන්නේ නැහැ පිටේ බලහංගු මෙතන පොඩ්ඩක් අර පාළු ලොක් එක වැඩි නේද ඔව් දැන් මේ හරියනම් සාමාන්‍ය පොඩ්ඩක් පිට්ටනිය වගේ ඒ වුණාට මේ පැත්තට වෙන්න තියෙන්නේ තනිකර පාළුවට ගිය සෝන මෙතන මගේ ඉස්සරහා තියෙනවා මේ ළඟදී බලදාපු මිනිහා මම හිතන්නේ ගමේ කෙනෙක් වෙන්නේ නැති ඉතින් ප්‍රෙන්ඩ්ස් මේ කනත්තේ ඒගොල්ලොත් එක්කම වැලිලා ගිය ගොඩක් රහස් ඇති. ඒ වගේම තමයි ගහමරාගත්ත මිනිස්සු මෙතන පස්සේ යට එකම බීමක වැලිලා ඇති. ඉතින් මගේ ඉස්සරහින් තියෙන්නේ මේ ළඟදී වලදාපු මිනිහා. බලන්න පේන ඇති මෙතන පාරලා තියෙන මොකක් හරි. ඉතින් ප්‍රෙන්ඩ්ස් සමහර අය කියන විදිහට අලුතෙන් මිනිහක් වල දැම්මට පස්සේ ඒ ආත්මය අරගෙන යන්න මහසෝන එනවායි කියනවා. ඒ වුණාට අපි නම් ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. මේක නම් එන එකක් නැහැ කොහොමද? මේක ඇවිල්ලා තියෙද කියලා. සතියක් විතර එනවා මම දැන් මේක. කොහොම හරි අපි බලමු අද රෑ එළි වෙනකන් අපි මේකේ ඉන්නවා. ඔය කියන විදිහට ගමේ කියන විදිහට ඒ වගේ අద్భుත සිද්ධි සිද්ධ වෙනවා කියලා අපි බලමු. අර දැක්කද? මොකේ පචේ මම පස්සෙන් යනත් මුල් කාලේ මේ එන ගාන නිර බොරු වෙන. ඔය නෙත් නියනද කියවන්නේ. මම කියන්න දන්නේ නැහැ. නෙත් නිය කියන නම ඉවරයි. તો නෙත් නිය හන්ති තරුසි ඇයි සචිනි ඔක්කොගෙන් ප්‍රෙන්ස් බඩු කියන එක හරිනේ ඒක. ප්‍රෙන්ස් ඔයාලට පේන ඇති කනත්තකට ආවත් මම කතා කරන්නේ නෙත්මි ගැන. අඩෝ මේ ඕන දාන්න එපා. ඔව් දෙවියනේ. දානවන්න මට කියන්. ඉතින් ඕක තමයි අපි හැමෝටම අන්තිමට අත්වෙන ඉරනවා. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් යන්න හදන්නේ මේ කැලේට ගියපු සොහොන් කොත් බලන්න. මේක සෑහෙන ලොකු කනත්තක් සම්පූර්ණයෙන් කැලේට වැහිලා තියෙන්නේ. ඔය ගමේ අය කියන්නේ අద్భుත සිද්ධි සිද්ධ වෙනවා කියලා ඒක නිසා වෙන්නත් පුළුවන්. මම ඔයාලට මුලින් පෙන්නේ අලුතෙන් වල දාපු සොහොන. ඒ හරිය ඉතරෙන් වලලන්නේ. අනිත් ඒවා දැන් ඔක්කොම කැලේට ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට පේන හැටි මේ ඉස්සරහින් කැලේට ගිය සොහොනක් දිගටම තියෙනවා ඔය වගේ. ඔය තියෙන එක සොහොන් කොතක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන්නේ කැලේට වැහිලා ගිය සොහොන් කොත්. මේ වගේ දිගටම තියෙන අරේනම සොහොන් කොත්. කොහොමද
කැලේට වෙහිලා ගිහිල්ලා මේක පාළුවට අතහැරලා තියෙනවා. අදර මොන වගේ සිද්ධියක් සිද්ධ වෙයිද කියලා හිතා ගන්න බෑ. මොකද ගමේ විතරක් අමුතු කතා ගොඩක් කියනවා. සමහර අය දැකලා තියෙනවලු සුදු පාට ඡායාවල් වගේ යද්දි මෙතන උඩ හැදින පාර. අපි දැන් ඇවිදගෙන යන්නේ කලින් වලදාපු සුබන් පොත් උඩින් එන්න පුළුවන්. මොකද අපිට පේන්නේ බොහොම ටිකයි. අනිත් එක ඔක්කොම පස් වලට වෙහිලා කොළ වලට වෙහිලා කැලෑදී ඔක්කොම නැගිලා ඉන්නේ. ඒකයි මම ඔයාලට කිව්වේ මේක රියල් තනත්තක් කියලා. උගල බලපු ගොඩක් ලොකේෂන් වල කනගින් නිකන් පාක් වගේ. ඒවට ගියාට පස්සේ අපිට ඇත්තටම බය හිතෙන්නේ නැහැ. මොකද ඒවා විතර පට්ට ලස්සනක් තියෙන්නේ. මොකක් නැහැ නේ. දැන් ටවුලන්නේ. අපිට නිකන් පොඩි සද්දයක් ඇහුණා මේ පොඩි එකක්. ඔව් බය වෙන්න දෙයක් නැහැ. ලොකු කේස් එකක් නෙමෙයි. මොකක් හරි පඳුරක් අස්ස දාගන්නවා ඉතින් නැත්තම එහෙම වෙන ලොකු දෙයක් නෙමෙයි. නෑ මචං සත්තුත් ඇති අනිවාර්යෙන් මොකද? සත්තු නැති වෙන විදියක් නෑ. මේ සත්තු ඇති. ඔව් දැන් මේක සොහනක් වුණාට දැන් මේක තනිකරම කැලෑවට ගිහිල්ලා තියෙන්නේ. එතන විතරම හිස් තියෙන්නේ. ඒකනේ ප්‍රශ්නේ. එතකොට මෙතෙන්ට එන්න බලනවා වැඩි. අපි පේනවනේ. බල්ලූරෙක් එහෙම හිටියොත් කොහොමද? ඒට උදේට හොස්පිටල් ගමතර ගහමුද? ෆ්‍රෙන්ඩ්ස් දැන් වෙලාව හරියටම රෑ 8:23යි. අපි දැන් නයිට් පෙට්‍රල් එකක් දාන ගමන් ඉන්නේ. කිසිම සද්දයක් නැහැ තාම. දැනට නම් කිසිම අවුලක් නැහැ. මේ මචං කොමුඩු ගෙඩියක්ද? මොකද? නෑ නෑ. වදුනේ. කටු වෙන? අම්මා කඩ. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ඉස්සරහට යන ගමන් ඉන්නේ. අරුන් දෙන්න මග නැවතුණා. එනවද? එනවනේ. දෙන්නත් එනවා. කපලා තියෙනවා මචං. වටේ කොන්ක්‍රීට් දාලා මේ යට බොල් නෑ මම යාපයට කිව්වේ මේ කොන්ක්‍රීට් මොකද යට බොල් හරිද? වලවල් සමහර ඒවා කපලා තියෙනවා මචං. යට බොල් කොන්ක්‍රීට් දාලා තියෙනවා. බස් ගාලා කඩන් වැටේ. ඔය කියන්නේ සෝන් කොත්තලද? ඔව් ඔව් පරිස්සමෙන් ආ. කොත්වල වුණාට අපිට කොත පෙන්නේ නෑනේ බස් කැලෙන් වැහිලානේ. මේ පැත්තේ නෝ පෙන්නේ නෑනේ. දැන් මේ හතර වටේම එක තියෙනවනේ බම් මේ. ඔය පැත්තෙන් පාර නෑ මේ මේ හරි තියෙනවා වටේම තියෙනවා. මේ හරි ඔය තියෙන සෝන් කොත්නේ. අර ඔය උසර කැලේ ඔය උඩින් ගිහින් තියෙන සෝන් කොත් වල. බැටරි වල. ඒකෙන් බැටරි යනවා. සෝන් කොත් පේන්නේ නෑ බම් දැන් හරියට. අපිට යන්නත් බෑ මේ මෙතනින් එහාට මොකද පට්ටම කැලේ එතන. අපි වටෙන් යන්නේ. ඔව් ඊය විදිනවා කියලා හිතින් ඉඳලා බලන්න විදිනවා. ඔව් අපි වටෙන් යන්න. මේ ටික යන්න බෑනේ. ඔව් මේ ටික යන්න බෑ වටේ. පට්ටම කැලේ මේ හරි. කැලේට වැහිලා තියෙන්නේ. එන්නලා දාලා තියෙන පාඩක් තමයි පේන්නේ. අතහැරලා දාලා තියෙන සම්පූර්ණයෙන්ම කොහොමද? ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් නයිට් පෙට්‍රල් එක ගියා. හැමතැනම සොහොන් ඔක්කොම වැහිලා තියෙන කැලෑවට. මේක කනත්තක්. සාමාන්‍ය මිනිස්සු 6 පැන්ට පස්සේ කනත්තක් ගාවින් යන්නත් බයයි. අපි මේක කරලා බලමු. ඊළඟට මොන වේද කියන්නේ අපි තාම දන්නේ නැහැ. තන්ටටා එයා දැන් නිදා ගන්න දී. මේකෙන් ඇවිල්ලා තියෙන හොඳට. ප්‍රෙස් දැන් අපි කන්න හදන්නේ චිකන් කොත්තුවක්. අපිට එහා පැත්තෙන් තියන්නේ අලුතෙන් වලදාපු මිනිහක්. පේනවද ලාවට? අලුතෙන් වලදාපු මිනිහක් මෙතන තියෙන්නේ. අපි කන්න යන්නේ. මඩක් ගන්න. චිකන් කොත්තුවක්. එනවාද මෙයාව? බලන්න බොරු මනසිකාරය. බයත් තියනවා කවුරු කන්න එපා ඉතින්. සීරායි කියන්නේ. බය කරන්නේ අතෝ. එහෙනම් තාපන්. මරි පොඩ්ඩක් පිට වටක් බය නම් කන්න එපා ඉතින්. අර පිරිත් නුරු වනින් උලයා මේක. හොඳ සුපුණ කන අවස්ථාවේ. නසුපුණ ගෑවා. නේද? මම කරනවා. ගම්. තදම තන්ටරා දැන් ජන්ඩි වගේ කාලේ ඉවරලා පස්සේ බයයි කියන්න බෑ. කලින්ම කොත්තුවක් කෑවා. ඔව්. හරිද? ඉතින් මම දැන් කන්න බෑ. ඉතින් මං කටක් කෑවා. දැන් මෙහෙමයි ප්‍රින්ස් නටන්න බැරි විදිහට මිනිහට මේ පොළොවේ ඇදලා කියන සීන් එකකුත් තියෙනවා නේ. එහෙම සීන් එකකුත් තියෙනවානේ. ඒකම කලින් කාලා වාගේ අදහස. එහෙම සීන් එකක් තියෙනවා. සීන් එකක් තියෙනවා. දේවින්දයා වටේටම ටෝස් ගහනවා. ළඟ ගේකුත් නෑ අපිට. ඈ කාලි වෙලා අතෝද ගන්නවා වතුරක් නෑ. ඉතින් ඒකදාම දැනෙන්නේ කලින් හිතන බලනේ. ඔව් මේ අපේ සුපුන්නයි කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මේ හරි ඉතින් වතුර ගන්න එක කොහෙවත් ළඟ පාත නෑ. මේ කන්න සිදු නෝනා. ඔව්ම කනවනේ. දහස් දක්වන්න මොනවද තියෙන්නේ? තරම බයිකෙන් දෙය දැනුණා. බය ගෑවිලාවත් නෑ මල්ලි බය. මට නම් දැනුණා. තාම නෑනේ. බනේ චුට්ටක් හිත ගැස්සීලා තියෙන්නේ මේ පොඩ්ඩක්. සාමාන්‍යයෙන් අහලා බලලා ගියක්වත් නෑ. අතරම මේ ප්‍රශ්නේ තියෙනවා. තියෙනවා ඔයාලා කොහොම හිතුවට. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේමයි මං කොහොමද හිත ගැස්සෙන මිනිහනේ. මෙන්න මෙච්චරයි. මෙච්චරයි.
එච්චර වෙලා ඉන්නේ මේක මේ ගානට විතර එනවා තව රෑ 12 විතර වෙද්දී ඒක ගණන් ගන්න. දැන් ඒක නෙමෙයි ප්‍රින්ස් ප්‍රශ්නේ. දැන් අපි මෙතන කොත්තු දෙකක් කියලා දැන් 12ට කිට්ටුයි අපි දෙවෙනි එක්ස්පෙරිමන්ට් එකට යන්න ඕනේ. දැන් අපිට බොන්න වතුර නැහැ. එක වතුර බෝතලයක් තිබ්බේ. ඒක මම ඔක්කොම බීලි කරලා වෙලාසනම. මුන් එකක වතුර ගෙනාවෙත් නැහැ. සන්තෝෂයි. ඇත්තටම කිව්වොත් තාම එහෙම ලොකු බහිතෙන් දෙයක් උන්නේ නැහැ. එහෙම ලොකු බය නැති කරගන්න. මේ සාමාන්‍යයෙන් තියෙනවනේ මොයි කරේ කෑ ගහන්න නැහැ නේද? හැමදාම මේ සෙට් එකෙන් බයි මහත තඩි එක. හරිද? ඒක කියන්න බෑ. බලු කතාව හැමදාම මේ මේ අපේ වීඩියෝ වලට නෝ තඩි එක තමයි බය වෙන්නේ. එක තඩි එකද නෑ ඌ බයට ඇවිල්ලාම නෑ. හරිද? ඌ පොල්ලක් තියලා තියෙනවා. ඒක වෙනම කතාවක්. අපි යන් දෙවෙනි එක්ස්පෙරිමන්ට් එකට. ගිහිල්ලාම බලමු මේක මොකක්ද කියලා නේ. එහෙනම් फ्रेंड्स අපි යන් අපේ දෙවෙනි එක්ස්පෙරිමන්ට් එකට. සුද්ධ බාරක් දාන්න ඕනේ. බලන්න බෝතල් මේ බලාගෙන යාපයි ෆෝටෝකට තියෙනවා. මේ පොඩි බුක්කි බලාගෙන වල්ලන්නේ. හරි फ्रेंड्स අපි අපේ පළවෙනි එක්ස්පෙරිමන්ට් එක කරා. ඒකේ රිසල්ට් එක ගන්න අපි එළිවෙනකන් ඉන්න ඕනේ. ඒ අතරතුර වෙන දෙයක් තමයි අපිට බලා ගන්න ඉන්නේ. මොකද අපි කනත් ඉඳලා කෑවි චිකන් කොත්තු. දැන් අපි අපේ දෙවෙනි එක්ස්පෙරිමන්ට් එක කරන්න යන්නේ. ඔයාලා මේ වෙද්දි දන්නවා එක්ස්පෙරිමන්ට් එක මොකක්ද කියලා. මම කරන ගමන් කියන්න. මුලින්ම අපි හරියටම කොම් පහක් කියන විදිහට තරුවක් යන ගන්න ඕනේ. හරි फ्रेंड्स අපි දැන් මේක ඇතුලේ අඳින්න ඕනේ බ්‍රාහ්මී අක්ෂරයක්. ඒක අපි අඳින්නේ වාමාවර්ත. ඒ කියන්නේ දක්ෂිනාවර්ත වැන්දොත් ඒකෙන් අදහස් කරන්නේ සසර ගමන අපි ඒ විදිහටම ගමන් කරනවා කියන එක. අපි ඒක වාමාවර්ත වැන්දා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සසර ගමන නවත්තලා කියන එක. ඒ එක්ස්පෙරිමන්ට් එකේ හැටියට අපි කරන්න ඕනේ වාමාවර්ත ඇඳලා ඒක මැද්දින් අපි බිත්තරයක් තියනවා. ඊට පස්සේ අපි තරුව වටේ කොම් පහට ඉටිපන්දා පහක් ගන්නවා. ඊට පස්සේ අපි රෑ 12 ඉඳන් 1 වෙනකම් මේ එක්ස්පෙරිමන්ට් එක මෙතන තනි කරලා අපි යන්න ඕනේ. ඊට කලින් අපි මේ බිත්තරේට දාන්න ඕනේ ලේ. ඒකට අපි අදගෙන අහලා තියෙන්නේ හරකෙක්ගේ ගත්ත ලේ. මේක මස් කඩේකින් ඉල්ල ගත්තා. අපි එනනම් දැන් එක්ස්පෙරිමන්ට් එක පටන් ගමු. අලුත්ම ලේනේ. අද ගත්තේ. ඒක පේන්නේ නැහැ. ශනික් ගණන් 12 පහ වෙන්න කලින්. ගන්න ඉක්පන්ඩ ටයිම් එක යනවා අරගෙන ඉන්නවා. ඒ මං අරගෙන ඉන්නේ උලඟට. උලන් නැහැ නේද? උලඟට කියලා හිතුවා නේ. ඔව් ඒක වත්තු ගන්න. බිත්තරේ ගන්න. හරි फ्रेंड्स අපි දැන් කරන්න හදන්නේ බිත්තරේ මැද්දෙන් තියලා බිත්තරේට ලේ දාන එක. ඉන්නවද? හරි फ्रेंड्स අපි දැන් මස් කඩෙන් ඉල්ලගත්ත ලේ බිත්තර උට දාන්න යන්නේ. ඒ ගත්තද? මම ගනි ශනිකයන් මෙතන. හරි फ्रेंड्स අපි දැන් එක්ස්පෙරිමන්ට් එක අතන අටෝලා අපෝ කාපු දැන්ටම ආවා. අපි දවසක් එක්ස්පෙරිමන්ට් එක කළා ඒකම. ඒ වුණාට රිසල්ට් එක කිසිම වෙනසක් උනේ නැහැ. අද මොන වගේ දෙයක් එදා එක නෙමෙයි. ඉතින් අද එදා අපි නිකන් ගයක් ඇතුලේ මචං මොන වුණත් ගයක් ඇතුලේ අද මේ මිනිවලක් උඩනේ. අනිත් එක තව දෙයක්. ඉතින් ඔබ දැක්කද අපි ඊටිපන්දම තුන් පාරකට වැඩි නෙවුණා. එදා මචං ඔහොම කිසි ප්‍රශ්නයක් වුණා. හුලඟක් තිබ්බේ. ඔව් හුලඟක් තිබ්බේ නෑ. හැබැයි මේ අද දැන් පත්තු කරනවා නේ. ඒක තමයි අද තමයි මං කියන්නේ. බලපන් ඔය හුලඟක් තිබ්බේ නෑ නේ. එහෙම කේස් එකක් තියෙනවද? මේ පානක් දෙමු. එහෙම අවුලක් තියෙනවා. ලයිට් එකත් මගේ දැන් බැටරි ඉවර වෙනත් දන්නේ යන්නේ. මේ එළිය මගේ නිදුනා. හරි නෙමුණා. මොකක් හරි කෑ ගන්න යනවා. පොඩ්ඩක් සද්ද නවත්තා. එච්චර හිතන්න එපා. ඔය බස් එක හිතාදාගන්න මේකේ බැටරි බහලා ගන්න. फ्रेंड्स තව අපිට වෙලාව තියෙනවා. පිටකම් පොඩි ඇලර්ට් එකක් දාවුනේ. මහන්සි කො ළඟට වරෙන් කො එකක් පේන්නේ නැහැ. මහන්සි තරුණම් පේනවා. දැන් බල හිතන්නේ බිත්තරේ ඉන්නේ මොකක්ද? දෙයින්ද? ඒත් වෙලා නැහැ මං හිතන්නේ. දාවගේ මචං. තව වෙලාව යන්න දෙමු බා. ඒ කියන්නේ මෙතන මුකුත් නැත්තම් ඇතුළට ලේ බිල නැති වෙනවා. ලේ ටික ඇතුලට බහලා තියෙන්න ඕනේ මොනවද කියනවන්නේ. ඒක අපි වෙන තැනක ගහලා බලමු. මෙතන ගහන්න බෑ. ඔව්. නෝ ඒක මට හිතාගන්න. කනත්තක් නිසා මචං නැහැ කියන්නත් බෑ හැම දේවල්. තියෙනවා කියන්නේ. බලන්න විකාරය වගේ වුණා. ඔබ තනියෙන් යන්න එපා ඔය. අපි හිතුවට වඩා මේ කේස් එක ටිකක් තියෙනවානේ. කේස් හිතුවට වඩා කේස් එක ටිකක් ඔය මොකෙන්ද කියහම ඇති කෑ ගහනවා. ඒ බස් එක බං හිත කලබල කරගන්න එපා. බස්ස මට ඊට වඩා අවුල් සද්ද දෙක තුනක් ඇහුණා. ඒ වච්චර හිතන්න එපා. ඔයාලා බස්සු දැකලා තියෙනවද? මේ කට්ටිය මෙතනින් එහෙම යන්නේ කොහොමද? ඔව් ඈ සූදානම් ළඟට. මාර්ගයේ ඉස්සෙල්ම අපි ලයිට් එකක් ගහන්න නැද්ද හොත් වෙනවා. හරි फ्रेंड्स
දැන් වෙලා හරියටම 1:20යි. අපි ගිහිල්ලා බලමු එක්ස්පෙරිමන්ට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බිත්තරේ කැඩුවට පස්සේ බලා ගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා හරියටම. බිත්තරේ කැඩුවට පස්සේ බිත්තරේ ඇතුලේ ලේ තිබුණොත් තත්ත්වය භයානකයි. හරි අපි ඒක හිතන්න නැතුව යන් ඉක්මනට ගිහිල්ලා බලමු. බිම් බලාගෙන හරිය සත්තු වෙයි. ඔයාලට මතක ඇති අපි කලින් එක්ස්පෙරිමන්ට් එක කරද්දී කලින් වීඩියෝ එකේ බිත්තරේ කැඩුවට බිත්තරේ ලේ තිබුණේ නැහැ. අද මොන වගේ දෙයක් වෙයිද කියන්න අපි දන්නෙත් නැහැ. ගිහිල්ලා බලමු. හරි ප්‍රෙස් දැන් අපි එක්ස්පෙරිමන්ට් එක කරපු තැනට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් බිත්තරේ අරගෙන ගහලා බලමු. එනති බිත්තරේ ලේ ගෑවිලා තියෙන හොඳටම. අතුලට ගිහිල්ලා නම් වැඩේ බයන්නේ. පස්ටිකක් විතරයි. අඩෝ කට්ටේ ගයිච ලේ ටික තියපන් නෑ ඊට නෙවෙයි අර බලහන් අර තලියක් නෑන්නේ ඔය මේක මෙහෙම පොඩක් ඔය කෝටුවකින් වගේ අවස්ථාවම කට්ටේ වේලිලා දිනේද ඔය කට්ටේක වේලිලා මචං ඔය කෝටුවකින් වගේ අවස්ථාව මගේ අතේ ලේපන් ඔය කෝටුවකින් අවස්ථාව ඔය කෝටුවකින් අවස්ථාව අන්න ඒ පාටපුරේ අවස්ථාව අඩෝ අර මේ මෙතනින් මොකද මචං උනේ හිතාගන්න ඔබ සද්දයක් ඇහුණාද නෑ සද්දයක් නෙවෙයි උනාට එතන මට සද්දෙටත් වඩා සද්දෙටත් වඩා මේ අඩෝ මේ අඩෝ අපි ඉඳන් කරද්දි මම බිත්තරේ හොල්ලේ නෑ මේ අද තනිකර ලේ බලහන් අර විශ්වපිලේ ලේ තිබ්බ විදිය කට්ටි ගැවුන ටික වෙක්කම වේල්ලානේ මන් තිබ්බේ ඔව් කට්ටි ගැවුන ටික නෙවෙයි බං අර මොන මගුලත් මම අර මොකද කෝ මේ මෙතන තවත් ඉන්න ඕනේ නෑ මචං. ඇහුණේද? ඇත්තටම මෙතන තවත් ඉන්න ඕනේ නෑ මං කියන්නේ. අපි යමු කියලා මන්නම් කියන්නේ. හොඳම දේ මෙතනින් මාරුවල යන්නේ ඒක. බලන්න තියද්දි දැන් අපේ අතන මේ ඔව් බඩු ටිකත් එතන අර රෙද්ද එල්ලලා මේ මං කියන්නේ එතන වට කරන් යමු තව පැය ඔව් තව පැය කීයද බයි ලියන්නේ යන්නේ මචං දැන් වෙලාව කීයද? ලයිට් එකක් නැහැ දැන් වෙලාව කීයද? 1:35 වා 1:35යි කොහෙද බන් දැන් මම කියන්නද මචං දැන් මචං මෙතන යන්න එක බලන්න ගැම්බට හරිය එළියක් කන්නේ අපිට යන්න බෑ අපි හිටපු දැන්ට ගිහිල්ලා එතන ඉමු ඊට පස්සේ ඔව් හැබැයි අර මිනිවල වට කරගෙන ඉන්න ඕනේ. ආයි මෙහෙ එන්නත් බෑ. නෝන්ද බා. අලුත් මිනිවල මම හිතන්නේ අලුත් මිනිවල මචං ওই මාසී නැති කියලා එතන අලුත් මිනියන් දී වල දාලා ඔබ දවල් කිව්වනේ බර මොකෙද්ද එකේ කියලා මොකද්ද ඔගේ කියන මොකද්ද මගුලක් කිව්වේ. ඒක මචං මම කිව්වට මේ දැන් ඕවා මතක් කරනවා මතක් අපි ඊට වෙන තැනකට ගිහින් මේලා මතක් කරනවා. හරි. නෑ කියා ඒ කිව්වේ බම අර මහසෝන ඇවිල්ලා අලුත් ආත්ම ඔය මග පෙන්නවා කි සීන් එක පාපන් දැන් මේ හරි මෙහෙම කරමු. හරි. මෙහෙම කරමු. අපි එතනින් වෙන කොහෙවත් යන්නේ නැහැ. එතනින් ඉන්න එතන මේ හැබැයි. ලාම්පුව පත්තු කරගත්ත එතනින් ඉන්න. අරේ තව පැය කීයද බයි ලියන්න තියන්නේ යකෝ පැය ගානක් තියෙනවා. ඔබ මේ මගුලක් හදා මේ බලහන් මේ බලහන් මේ බලහන් මයිල් කෙලින් වෙලා බෑ මේ යමන්කෝ මේ බලහන්කෝ මයිල් කෙලින් වෙලා තියෙන හැටි මේ බලපොත් මේ කට්ටිය පොඩ්ඩක් දැන් නිදාගෙන ඉන්නේ. ආන්සි වැඩේ හිතා ගන්නත් බෑ. හෙට උදේ වෙනකම් මොනවා වේද කියලා විකාරයක් නටලානේ ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. වටපිට ටෝච් එකත් ළඟ තියෙනවා. ටෝච් එක උකුලේ තියාගෙනම ඉන්නේ. කට්ටිය පොඩි ඇලර්ට් එකක් දාගෙන ඉන්න පේනවද දන්නෙත් නෑ. මේක පේන්නත් බෑ ගිනි ගත්තොත් එහෙම හරියට පේන්නේ නෑ. අන්තම් පේන්නව ඉන්නේ කට්ටිය. පොඩ්ඩක් කැලවෙලා ඉන්නේ. මේ ඉන්නේ නෑ මචං මගේ උගුරු දෙන්නකෝ අයියේ කුට්ටු ගාලා ඒලින්න උගුරු දෙන්න බලන්න දෙන්න සින්න දැන්නට නෑ හැබැයි මට මචං උගුරු රිදෙනවට වඩා හිත ගැස්සිලා ඉන්නේ සිරාවටම මේ වගේ වැඩ කරලා නෑ මචං කලින් අනිත් එක අපි කියන්නේ කොච්චර උනා කොච්චර නිර්බුද්ධ මිනිස්සුන්ට උනත් හිත ගැස්සෙනවා මචං මේක ටයිම් එක ඇවිල්ලා බලන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මම පොඩි ඇලර්ට් එකක් දැම්මා උනාට නිින්දයක් නෑ මේ උගුරු රිදෙන කොට්ටු ගාව වලින් කවුරුත් නිදි නෑ පොඩි ඇලර්ට් එකක් දාන් ඉන්නේ නෑ බා නින්දක් නෑ ඔයාගේ හිත සෙට් නෑ නින්දක් නෑ අපා ෆ්‍රෙන්ඩ්ස් ෆයිනලි අපි ඊරයි කොහොම හරි මෙතන සර්වයිව් වුණා. ඒත් අපිට සිද්ධ වුණා ඉන්න තැන මාරු කරන්න. මම හිතනවා අපේ එක්ස්පෙරිමන්ට් එක ඊයේ වැඩ කළා කියලා. ඒ වගේම තමයි එලි වෙලා බලද්දි අපේ කොත්තුවත් වැඩ කරලා තිබුණා. කොල්ලෝ ටික දැන් CC එකට. අන්න එකෙක් එනවා. මට උඹට ගහන්න මොකක්වත් නෑ යකෝ මේ වගේ තැන් වලට ඔය වගේ කොත්තු ගේනවද දැන් බලපන් අර අනිත් උන්දෙන් අර අරහෙ ගියා යනවා විතරයි දැක්කේ කොහේ යනවද දැක්කේ නෑ සුපුණෝ What's next?